ඉතින් මේ ඩිස් ගියාන මේටිකේම් ඒත් එක්කම මම මේසරේ මාතෘගයන් කතා කරන්නේ මේ ඩිස් ගැන ලෝකේ තියෙන හොඳම ඩිස් එක. ඇත්තර මේ කොහෙවල් ලියලනෑ මේක තමා ලෝක තින් හොඳම ඩිස් එක මෙහෙමයි කිය. නමුත් මේක ලෝකෙ තියෙන හොඳම ඩිස්සේ කියලා මිනිස්සු අතර විශ්වාසයක් තියෙන. හරි හොඳ ඩිස් තියෙන මේ ලෝක සාමාන්‍ය නාස්කීත ඩිස් එක ජෙසීව ඩිස් කරපු එක. තව ඊට පස්සේ අයිස්කියුබ් ඩිස් කර තමන්ගේම ගරුප් එක NW එක. එතකොට ගොඩක් කට්ටිය දන්නවා කිල්ෂොට් එමිනම් ඩිස් කර MG ඒ අස්සේ ලෝකෙ හොඳම ඩිස් එක විදිහට පිළිගන්නේ ටූපක් ඩිස් කරනවා බිගීව හිටම් අප්. හරි ඒක තමා සාමාන්‍යයෙන් ලෝකෙ දැනට තියෙන හොඳම ඩිස් එක විදිහට පිළිගන්නේ. අපි ඇයි කියලා කතා කරමු මේ වීඩියෝකින් මේක හොඳම ඩිස් එක කියලා පිළිගන්නේ. ඇත්තටම මේ ටූපක්ගේ සහ බිගී අතර තිබ්බ බීෆ් එක මේ විනෝදයකට වුණ බීෆ් එකක් නෙවෙයි. ඒක රියල් බීෆ් එකක්. එතකොට මේ බීෆ් එක යන කාලේ ඊස්කෝස් සහ වෙස්කෝස් කියන ඒ ඊස්කෝස් සහ වෙස්කෝස් අතර ලොකු මතභේදයක් තියෙනවා. හරි මේ අස්සේ වෙස්කෝස් නියෝජනය කරපු ටූපක්ට වෙඩි ප්‍රහාරයක් සහ මංකොල්ල ගෑමක් සිද්ධ වෙනවා. මේකින් මෙයා හිතනවා බිගී මේකට සම්බන්ධය කියලා. ඒත් එකම තම මේ බීෆ් එක ඇතිවෙන්න. කොහොමහරි මේ රැප් එක ගත්තාම මේ ඩිස් එක ගත්තාම මේකේ ෂණිකව තියෙන කැලඹිච්ච ආරම්භය කියන්නේ බිල්ඩප් එකක් හෝ ඉන්ට්‍රෝ එකක් නැතුව ෂණිකව වෙච්ච කැලඹිච්ච ආරම්භය නිසා මේක සෑහෙන හොඳ ඩිස්සයක් කියලා කියනවා. ආය මෙයා මේකෙන් එක්කෙනෙක් විතරක් නෙවෙයි ඩිස් කරන්නේ. බිගී විතර නෙවෙයි. බිගීවට ඉන්න පෆි වගේ කට්ටියව ජූනියර් මාෆියා වගේ කට්ටියව මෙයා ඩිස් කරනවා මේකෙදි. හරිද? ආය තව ගත්තාම මේකේ අර වටෙන් පිටෙන් ඩිස් කරලා නැහැ. කියන්නේ ඒගොල්ලන් ටෙක්නිකලි ඩිස් කරලා නැහැ, වටෙන් පිටින් ඩිස් කරලා නැහැ. කෙලින්ම මෙයා කෙලින්ම කියලා කෙලින්ම ඩිස් කරලා තියෙනවා අදාළ පුද්ගලයා. එහෙම එක්කුත් තියෙනවා. හරි ඊට පස්සේ ගත්තාම වෝකල් ඩිලිවරි එක ඉතාමත් මේකේ ප්‍රබලයි. මේකේ මෙයාගේ ඩිස් එකේදී මෙයාගේ වෝකල් එකෙන් මෙයාගේ කෝපය වගේ ගොඩක් හැඟීම් ප්‍රකාශ වෙනවා. වෝකල් ඩිලිවරි එක නිසා මේක හොඳ ඩිස් එකක් කියලා කියනවා. ඇත්තට මේ ඩිස් එකේ මේක රැප් එකකට වඩා මේක ඩිස් එකකට වඩා මේක නිකන් තර්ජනාත්මක හැඟීමක් ලොකුවටම තියෙනවා මේ ඩිස් එකේදී. ඉතින් ඊටත් වඩා මේ ඩිස් එකේ මේක හොඳම ඩිස් එක වෙන්න බලපාන ලොකුම කාරණාව තමයි මේ ඩිස් කල්චර් එකට ලොකු පසුබිමක් මේ ඩිස් එකෙන් වැටිලා තියෙනවා. හරි මේ ඩිස් එකෙන් ලොකු දෙයක් මේ ඩිස් කල්චර් එකට ලැබිලා තියෙනවා. සහ ඔයගොල්ලන්ටත් මේක අහන්න පුළුවන් YouTube එකේ තියෙනවා හිටම් අප් කියලා සර්ච් කරොත් මේක ඔයාලටත් බලන්න පුළුවන්, අහන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මගේ අදහසක් කිව්වොත් ඩිස් කතාව මේ ශ්‍රී ලංකාවෙත් ලොකුට ඩිස් කතාවක් ගිය නිසා පුද්ගලයෙක් මූලික කරගෙන ඩිස් එක අහන්න එපා. ඩිස් එක හොඳයි නම් ඒක හොඳයි කියන්නේ නැත්නම් පුද්ගලයා නිසා ඒක හොඳයිවත් එහෙම කියන්න එපා. මොකද තවත් හොඳ ඩිස් ශ්‍රී ලංකාවේ මීට කලින් ඇවිල්ලා තියෙනවා. ඒවා දැම්මට කවුරුත් ඩිස් කියන වචනේ අහලවත් තිබ්බේ නැහැ. ඒ හින්දා හොඳ ඩිස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන් දන්නවා ඇති ළඟදී ගියපු ඩිස් එක කෙන්ඩ්‍රික්ගේ බීෆ් එකක් ගියා. ඉතින් ඒ වගේ ඩිස් තියෙනවා තව ලෝකෙත්. ඒව ගැනත් හොයලා බලන්න කියලා මම කියනවා. ඉතින් අපි තවත් ඉන්ට්‍රස්ටිං මාතෘකාවකින් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේදී. Bye.